කලින් වීඩියෝ එකෙන් අපි කතා කරා චෙක් පතක් කියන්නේ මොකක්ද, චෙක් පතක් මගින් ගනුදෙනු කරගන්න පුළුවන් කාටද කියලා. මේ වීඩියෝ එකෙන් අපි ඉදිරිපත් කරනවා චෙක් පතක් හරියටම පිළිවෙලකට නිවැරදිව ලියන්නේ කොහොමද කියන කාරණාව. චෙක් පතෙහි තිබෙනවා දිනය ලියන්න තීරුවක්. ඔබ අද කාට හරි චෙක් පතක් ලියනවා නම් ඒ චෙක් පතේ දිනය අදාළ තැන නිවැරදිව ලියන්න ඕනේ. මැයි මාසේ 15 නම් 2025 මැයි මාසේ 15 නැත්නම් ඔබ ලියන දිනය නිවැරදි දිනය අදාළ දවසේ දිනය ඔබ දිනේ තීරුවේ ලියන්න ඕනේ. ඊළඟට ඔබ දකින්න චෙක් පතේ නම ලියන්න තැනක් තියෙනවා. කාටද ඔබ චෙක් පත නිකුත් කරන්නේ? ඔබ චෙක් පත නිකුත් කරන්නේ සුගත් ලියනගේට නම් ඔබ ලියනවා සුගත් ලියනගේ. එතන නම ලිව්වා. එහෙම නැත්නම් වෙන නමක් ඔබ ගෙවන්න ඕන කෙනාගේ නම. ඒකම ඔබ අමතක නොකර චෙක් පතින් ගෙවිය යුතු මුදල වචනයෙන් ලියන්න ඕනි. 10,000 rupees only. only කියලා අකට යොදන්න ඕන, නැත්නම් මෙතන වංචාවක් වෙන්න බෑ. 10,000 කියලා විතරක් ලිව්වොත් තව චෙක් පත ගණිපු කෙනාට පුළුවන් 10,500 rupees කියලාත් ලියා ගන්න. එතකොට ඒ නිසා only කියන කෑල්ලත් එක්කම ලියන්න ඕන, නැත්නම් පමණි කියලා සිංහලෙන් ලියනවා නම් ලියන්න ඕනේ. ඊට අමතරව මේ ලියන වචන අතර ඉඩකඩ තියන්න හොඳ නැහැ. හිස් අවකාශයක් ලොකුවට තියන්න හොඳ නැහැ. හේතුව හිස් අවකාශයක් තිබුණොත් චෙක් පත ගනිපු කෙනාට පුළුවන් තව වචනයක් දෙකක් ඇඩ් කරලා චෙක් පතින් ඔබ නියම කරන ගාන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලියා ගන්න. ඒ නිසා මතක ඇතුව චෙක් පතක් ලියනකොට වචන අතර හිඩැස් තියන්නේ නැතුව ලියන්න ඕන. අගට only කියලා දාන්නත් ඕන. සිංහලෙන් දාන්න ඕන පමණි කියලා අගට දාන්න ඕන. දැන් ඔබ චෙක් පතේ දිනය ලිව්වා. චෙක් පත දෙන්න ඕන කාටද කියලා ලියලා තියෙන්නේ. ඒකම චෙක් පතින් දෙන්න ඕන ගාන මුදලිනුත් ඔබ ලියලා තියෙනවා. ඊට පස්සේ පහළ කොටුවක් තිබෙනවා. ඒ කොටුව ඇතුලේ අර වචනෙන් ලියපු ගාන ඉලක්කමෙන් ලියන්න ඕන. එතකොට 10,000 only කියලා ලිව්වා නම් කොටුව ඇතුලේ ලියන්නත් ඕන 10,000. ඊළඟට මේ ටික ඔක්කොම ලියලා ඉවර වෙලා චෙක් පත අපි කඩන කොටස තිබෙනවා. කැඩුවාට පස්සේ left side එකේ වම් අත පැත්තේ ටිකට් පොත කැඩුවා වගේ ඉතුරු වෙන කොටසක් තිබෙනවා. අනේ ඉතුරු වෙන කොටසේ පැහැදිලිව ඔබ මේ චෙක් පත නිකුත් කළේ කාටද? මේ චෙක් පතේ වටිනාකම කීයද? කවද්ද මේ චෙක් එක නිකුත් කරේ? කියන කාරණා ටික ඔබ අර අපි එකට කියනවා පිළිපත කියලා, නැත්නම් චෙක් කවුන්ටර් ෆොයිල් කියලා. අර චෙක් පත කැඩුවාට පස්සේ ඉතිරි වෙන කොටස අනිවාර්යයෙන්ම ලියන්න අමතක කරන්න එපා. නැත්නම් චෙක් පොත ලියලා ඉවරුණාට පස්සේ ඔබ ළඟ තියෙන්නේ අර ඉතුරු වෙච්ච කොටස් ටික විතරයි. ඒතකොට ඒකේ ඔබ කිසිවක් ලියලා නැත්නම් ඔබ දන්නේ නැහැ චෙක් පත් වල වැලි කොච්චර වටිනාකමක් සහිත චෙක් පත් නිකුත් කරාද, කාටද නිකුත් කරේ කියලා. ඒක නිසා ඔබගේ පහසුව සඳහා ඒ කවුන්ටර් ෆොයිල් කියන එක චෙක් පිළිපත කියන එක ඔබ ෆිල් කරලා තියාගන්න. ඒ ඔක්කොම ඩීටේල්ස් එක ෆිල් කරලා ඉවරුණාට පස්සේ නිවැරදිව ඔබ චෙක් පත අත්සන් කරන්න ඕනි. මොකද බැංකුවට ඔබ දීලා තියෙන අත්සනම මතක ඇතුව චෙක් පත නිකුත් කිරීමේදී දෙන්නට ඕන. අපි හිතමු දැන් එක තැනක චෙක් එකක් ලියද්දී වැරදුනා. වැරදුනාට පස්සේ ඔබ ටිපෙක්ස් වලින් හෝ එහෙම නැත්නම් වයිට් ඉන්ක් වලින් මකලා හෝ ඒ වගේ කරන්න බෑ. එතකොට චෙක් එක රිජෙක්ට් වෙන්න පුළුවන්, රිටර්න් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ කරන්න ඕන චෙක් පත ලියද්දී කොතනක හරි තැනක වැරදුනොත් ඔබ එක ඉරකින් පෑන් ඉරකින් ඒක කපලා එතන පොඩි ඔබේ සිග්නේචර් එක දාලා, ෂෝට් සිග්නේචර් එකක් දාලා ඔබ තහවුරු කරන්න ඔබට වැරදුනා. ඒ වැරදුන නිසා අපි මෙතන සිග්නේචර් එක යොදනවා කියලා. අපි හිතමු චෙක් පත ලියද්දී 4ක වැරදුනා. දැන් මට කියන්න ඔබ අත්සන් කීයක් යොදන්න ඕනද? වැරදිච්ච තැන් 4ට කෙටි අත්සන් 4යි. චෙක් පතට නිවැරදි තැනට ඔබ දාන ෆුල් සිග්නේචර් එකයි සිග්නේචර් 5ක් දානවා. හරි ඒ වගේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි චෙක් පතක් නිවැරදිව ලියන්නේ. දැන් ඔබට පුළුවන් ඕනේ නම් මේ චෙක් පතේ ආරක්ෂාව වැඩි කරන්න. එහෙම නැත්නම් චෙක් පත අදාළ පුද්ගලයාගේ account එක හරහාම ගියා කියලා ප්‍රූව් කරගන්න ඕන නම් ඔබට පුළුවන් පුංචි ඉරි දෙකක් සමාන්තර රේඛා දෙකක් පොඩි ක්‍රොස් කරලා දාන්න. අපි කලින් වීඩියෝ එකේ චෙක් ක්‍රොස් චෙක් කියන එක අපි පැහැදිලි කිරීම කරා. ඒක ක්‍රොස් කියන්නේ චෙක් පත ලියලා ඉවරලා අපි පොඩි ඉරි කෑලි දෙකක් සමාන්තර රේඛා දෙකක් චෙක් පතේ මූණත හරහා ගන්නවා කියලා. නමුත් චෙක් පතේ එක කොනක ගහලා තිබ්බට පස්සේ අර චෙක් පත ගනිපු කෙනාට ඕවර් ද කවුන්ටර් එකෙන් සල්ලි ගන්න බෑ.
එයාගේ ගිණුමට තැම්පත් කරලා ඔයාගේ ගිණුමෙන් ඒ ගිණුමට මුදල් ගියාට පස්සේ එයාට එයාගේ ගිණුමෙන් මුදල් ටික නිදහස් කරගන්න පුළුවන්. ඒතකොට බැංකු පද්ධතිය ඇතුලේ සිස්ටම් එක හරහා ඔටෝමැටිකලි රෙකෝඩින් එකක් යනවා. ඔයාගේ ගිණුමෙන් මුදල් අඩු වුණා. ඒක අරයාගේ ගිණුමට ගියා කියන කාරණාව. ඉතින් ඔන්න ආකාරයට තමයි නිවරදිවම චෙක් පතක් ලියන්නේ. මතක තබා ගන්න චෙක් පත් ලියද්දි පැන්සල් භාවිතා කරන්න එපා. තීන්ත පෑන් භාවිතා කරන්නත් එපා. මොකද තීන්ත පෑන් වලින් ලියද්දි ඒ කොලේ පුරා යද්දි සමහර විට ලියන එක තීන්ත ටික කොලේ පුරා ගිහිලා අගයන් වෙනස් වෙන්න පුළුවන්. නම් වල නිවැරදි දත්ත හරියට ගන්න බැරි වෙන්න පුළුවන්. පැන්සලෙන් ලියන්නත් එපා කියලා කියන්නේ පැන්සලෙන් ලිව්වට පස්සේ කෙනෙකුට ගණිපු කෙනාට කැමති ගාණක් එක වෙනස් කරලා ලියා ගන්න පුළුවන්කම ලැබෙන නිසා. මෙන්න මේ කරුණු ගැන ඔබ මතක තබා ගන්න චෙක් පතක් ලියනකොට